සියලුම ටාගට් ගත්තේ 58න් අපි උත්සාහ කරේ හැම වෙලේම ජයග්‍රහණයක් හැම වෙලේම ඒක තමයි තිබ්බේ. අදත් අපි මේ වගේ ඉන්නේ. අද මගේ නම මේ රටේ කතා කරන අපි නායකයෝ වීරයෝ කියලා කියනවා. අවංකවම මම මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ අහිංසක සොල්දාදුන් සංඛ්‍යාවක් හින්දා. අර දුප්පත් කොල්ලෝ ගිහිල්ලා රට ජාති වෙනුවෙන් අවංකවම රටේ සැබෑ රණ විරුවන් කියන කොට්ටාසයක් තමුන්ගේ ජීවිතය තමුන්ගේ ඇස් අත්පා පූජා කරලා තමයි ඒ ජයග්‍රහණයන් අපිට ලබා දුන්නේ. ඒ ජයග්‍රහණයන් වෙනුවෙන් තමයි අවසාන වශයෙන් අපි වීරයෝ බවට පත් වෙලා තියෙන්නේ. අද දවසේ සල්ලි ලීන පුවත්පතේ ප්‍රධාන මාතෘකාව යටතේ මගේ නම සඳහන් කරලා තියෙනවා. මේ යුද්ධයේ මේ යන්න බාර වෙන්න ආපු සංඛ්‍යාවක් මේජර් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා විසින් ඝාතනය කරා කියලා ජනාධිපති අපේක්ෂකතුමෙක් මට ඇඟිල්ල දික් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව මේ කොළඹ ඉඳලා මෙතන එනකම්ම මට ඒ සම්බන්ධයෙන් ගොඩක් කතා කෝල්ස් ආවා. අවස්ථාවක් නෙමෙයි මේකට මම කතා කරන්නේ. මගේ කතාව ඒ සම්බන්ධයෙන් මම කතා කරන්න යන්නේ නැහැ. රටේ මිනිසුන්ට බාරයි අපි මිනිස්සු මරුවද මිනිස්සු මැරෙන්නේ නැතුව යුද්ධ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණාද නැද්ද කියලා. I hope that the Insurance Corporation of Sri Lanka will rise from day by day to achieve what they want and to be, I'm sure not to be, but you all may be the leading company at the moment, but not only to be, I'm sure, I don't know your vision, but maybe to be the leading insurance company in the South Asia to start off with maybe, and if you all can achieve to show even in the life's policies, we are the leading in the world, that is the place that you must hit. I hope that Sri Lanka Insurance Corporation with this type of a team, with this type of